Chrome browser ඔයා දැනගත යුතු දේවල් පහක් පිළිබඳව මේ දේවල් ඔයා Google browser එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට මේ වීඩියෝ බලන එක තුළ ඔයාලව සාමාන්‍යයෙන් පිළිගන්නවා ඉස්සරහින් ආවේ YouTube channel එකේ තවත් education tech වීඩියෝ එකකට. මම අද මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න යන්නේ Google Chrome browser එක ගැන. මේ Google Chrome browser එකේ ඔයාලා දැනගන්න ඕනම දේවල් පහක් ගැන තමයි මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. මේ වීඩියෝ එකේ Google Chrome browser එක පාවිච්චි කරන data අවශ්‍ය වෙනවා. ඔයාලට data නැත්නම් ඔයාලම VPN ගැන වීඩියෝ කරා. ඒ වීඩියෝ වලින් ඔයාලා data නිකන් ගන්න පුළුවන්. කියන්නේ data free ගන්න පුළුවන් විදි ගොඩක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ බැලුවේ නැත්නම් ඔයා දැම්ම කියලා ඒ වීඩියෝ බලලා එන්න. ඔයාලට දැන් පේන thumbnail වලින් ඒ වීඩියෝ වල thumbnail බලා ගන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට කියලා දෙන්න පළවෙනි Google Chrome browser තමයි. ඔයා යම් කිසි සර්ච් කරලා පස්සේ ඒක history එක නැදෙනවනේ. ඊට පස්සේ ඔයා එක සර්ච් කරපේක මක්මකාන යන්නේ. එහෙම නැතුව මේ වෙනකන් තියෙන all history එක delete කරන්න පුළුවන් විදියක් ගැන තමයි මම ඔයාලට පළවෙනියටම කියලා දෙන්නේ. ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ Google Chrome browser එක open කරගන්න. Google Chrome browser එක open කරගත්තට පස්සේ ඔයා මේ අයින තියෙන තිත් තුන ක්ලික් කරන්න ඕනේ. අයින තියෙන තිත් තුන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් history කියලා එකක් තියෙනවා. ඔයා ඒකට යන්න ඕනේ. ඔයා ඒකට ගියාට පස්සේ ඔයාලට මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේකේ delete browsing data කියලා තියෙන්නේ. ඔයා ඒකට යන්න ඕනේ. නිල් පාටක් තියෙන්නේ. ඒකට ගියාට පස්සේ ඔයාලට මේ උඩින් මේ තියෙන ටික් එක වැදලා ඇති. ඔයාලට ඒකට ටික් එක වැදලා නැත්නම් ඔයා ඒක ටික් එක දාගන්න. ඊට පස්සේ delete data කියන තියෙන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මුළු history එකම delete වෙනවා. මේක තමයි ඔයාලට කියලා දෙන්නේ. කියලා පළවෙනි දේ. ඔයා Google Chrome browser එක පාවිච්චි කරනවා. ඔයා දැනගත දෙවෙනි browser එක මම කියලා දෙන්න යන්නේ. ඔයා මේ Google Chrome එක PC එකක් විදියට වැඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ mobile එකක් විදියට වැඩ ගන්නත් පුළුවන්. PC එකක් විදියට වැඩ ගන්නත් පුළුවන්. ඒක අලුත් phone වලත් පාවිච්චි කරන්න පුළුවන්. අලුත් phone වල මේ අයින දුන්න තිත් තුන ක්ලික් කරපු ගමන් ඔයාට මෙතන setting එක බලා ගන්න පුළුවන්. desktop mode කියලා. ඊට පස්සේ ඔයාට ඒකේ ටික එක දෙන්න දෙන්නේ. මගේ phone එක දැන් අලුත් phone එකක් නෙමෙයි ඉන්න. මගේ phone එක පරණ phone එකක් නිසා ඔයාට ඒකට කරන්න දෙන්නේ. ඔයා search bar එකේ Google කියලා search කරන්න. ඊට Google කියලා search කරලා පස්සේ ඔයාට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ අයින තියෙන තිත් තුන ක්ලික් කරාට පස්සේ desktop site කියලා දෙනවා. ඔයා ඒක දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ PC එකක් ආකාරයටම ඔයාගේ phone එක connect වෙනවා. ඊට පස්සේ PC එකේ type කරන විදිහටම තමයි ඔයාලා type කරන්න වෙන්නේ. ඒ විදිහටම තමයි ඔයාලට මේක වැඩ කරගන්න වෙන්නේ. තනිකර PC එකක් වගේමයි ඔයාලට ඊට ආපහු ඔයාලට phone එක විදිහට වැඩ කරන්න ඕන නම් ආපහු මේ අයින තියෙන තිත් තුන ක්ලික් කරලා ආපහු පල්ලෙහාට ගිහිල්ලා desktop site කියන එක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඔයාගේ phone එක වගේ මේක වැඩ කරනවා. ඕක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. Google Chrome browser පාවිච්චි කරන ඔයා දැනගත යුතු දෙවෙනි දේ. Google Chrome browser පාවිච්චි කරන ඔයා දැනගත යුතු තුන්වෙනි දේ විදිහටම ඔයාලට කියලා දෙන්න ඇත්තේ ඔයාට එකපාර වෙබ්සයිට් දෙකකට යන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර එක වෙබ්සයිට් එකකින් යම් වැඩක් කරන ගමන් තවත් වෙබ්සයිට් එකකට යන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඔයා මොකක් හරි වෙබ්සයිට් එකක් මෙතන සර්ච් කරගන්න. මම දැන් මෙතන සර්ච් කරනවා Gemini කියලා. ඊට පස්සේ මට Gemini වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මම දැන් ඒකට යනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ ප්ලස් icon එක තියෙන්නේ. ඔයා ඒ ප්ලස් icon එක දෙන්න ඕනේ.
ඔයාගේ ප්ලස් එක ගන්න දුන්නට පස්සේ ඔයා ආපහු වෙබ්සයිට් එක සර්ච් කරනවා. දැන් සර්ච් කරන group KI කියලා. group KI කියලා සර්ච් කරලා මම ඒක දැන් ගියාට පස්සේ ඔයාට ආපහු කරන්න තියෙන්නේ ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයා ආපහු මේ අයින තියෙන ධන ලකුණ දෙන්න. ඒ අයින තියෙන ධන ලකුණ දීලා ඔයාට මෙතන මේ කොටුවක් එකක් පේන්නේ. ඒකට ගියාට පස්සේ ඔයාට Google Gemini Group KI දෙකම බලාගන්න පුළුවන්. දැන් ඔයාලා මේ එකක් ටච් කරාට පස්සේ ඔයාට ඒ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ආපහු ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ දැන් මේක ටච් කරාට පස්සේ ඒ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අනෙක් වෙබ්සයිට් එකට යන්න ඕන. ආපහු මේ කොටුව එක ටච් කරලා ඊට පස්සේ ඊට එහා පැත්තේ අයිකන් එකට යන්න දෙන්නේ. ඔයාට මේ වෙබ්සයිට් දෙක තුනක් නෙමෙයි කැමති ගානක් දාගන්න පුළුවන්. දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ වෙබ්සයිට් ගොඩක් ඒකට එකතු කරලා ෆෝල්ඩර් එකක් විදියට හදන්න පුළුවන් විදියක් ගැන. ඒකත් මේ new tab වලින්මයි කරන්නේ. මේක තමයි මම ඔයාලට කියලා දෙන්න යන Google Chrome browser එක පාවිච්චි කරන ඔයා දැනගත යුතුම තුන් විදිහේ මේකට කරන්න ඕනේ. ඔයාගේ මේ කොටුව එකනේ ඒකට ගිහිල්ලා මේ එහා පැත්තේ කොටුව හතරක් තියෙන්නේ. ඔයා ඒකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා මේ ප්ලස් අයිකන් එක දීලා මේකට මොකක් හරි නමක් දාගන්න. මම දැන් මේකට දාන්න ඉස්සෙල්ලානේ නගියා කියලා. ඊට පස්සේ done දෙන්න. done දුන්නාට පස්සේ ඔයාට මෙතන මේකට එක එක ටැබ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ එක එක ටැබ් එකකට ඔයාලා ඇඩ් කරන්න තියෙන්නේ. ඒකට ගිහිල්ලා එක එක ටැබ් එකකට ඇඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ වෙබ්සයිට් එකේ සර්ච් කරලා ඒක ටැබ් එකකට ඇඩ් කරාට පස්සේ ඔයාට දැන් නිකන් ෆෝන් එකක් වගේ බලා ගන්න පුළුවන්. ඒක අයින් කරන්න ඕන. අයින් තුන ක්ලික් කරලා ඩිලීට් කියන එක දුන්නාට පස්සේ ඒක ඔයාට අයින් වෙනවා. මේ පේජස් එක ඔයාලට දාලා දීලා තියෙනවා. Google Chrome browser ඔයා දැනගත යුතුම හතරවෙනි පාසලේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා මොකක් හරි එකක් සර්ච් කරනවා නම් මේ Google Chrome එකේ සර්ච් රිසල්ට් එකේ පෙන්නන්නේ නැති වෙන්න ඕම සර්ච් කරන්න කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ අයින් කියන ටික තුන ක්ලික් කරලා ඔයාට මේ දෙවෙනියට යන තියෙන ඔප්ෂන් එක ඔයා ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේක තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මේකේ සර්ච් කරන කිසිම දෙයක් ඔයාගේ Google සර්ච් රිසල්ට් එකේ පෙන්නන්නේ නැහැ. හැබැයි සර්ච් රිසල්ට් එක වැටෙන්න ඕනේ හැම තැනකම වැටෙනවා. Google Chrome සර්ච් රිසල්ට් එක විතරයි මේක වැටෙන්නේ නැත්තේ. ඔයාට මේකෙන් අයින් වෙන්න ඕන. මේ කොටුව අයිකන් එක දීලා ඊට එහා පැත්ත අයිකන් එක අර 60 අයිකන් එක දුන්නාට පස්සේ ඔයාට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. Google Chrome browser පාවිච්චි කරන ඔයා දැනගත යුතුම පස්වෙනි රහස විදිහට මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Google Chrome browser එකට dark mode දාගන්නේ කියලා. ඒක ගොඩක් කට්ටිය දන්නවා. දන්නේ නැති කට්ටියත් ඉන්නවා. ඒකට එයා කරන්න ඕනේ profile icon එක ටච් කරලා ඊට පස්සේ මේ theme කියලා icon එකක් තියෙන්නේ. මේක ඔයාට light දාපුවාම සුදු පාට වෙන්නේ. dark දාපුවාම අඳුරු පාට වෙනවා. ඔයා මේක dark දැම්මට පස්සේ මේක අඳුරු පාට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ දෙකනේ පළවෙනි වීඩියෝ මේ තරම්වත් තිබුණේ නැහැ. එහෙනම් මේ වීඩියෝ කොහොමද මේ වීඩියෝ හොයලා හිතනවා මේ වීඩියෝ ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. ඉස්සෙල්ලානේ මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. එහෙනම් අදට ඉන්න තවත් දවසක් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.